කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම අපේ හල්දුමුල්ල ප්‍රාදේශ සභාවේ අපේ මන්ත්‍රී දෙපළ ඇතුළු අපේ ලේකම්තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම අවසරයි. මම අපිට මේ අවස්ථාවේ මේ ආපදා අවස්ථාවේ ගත්තාම මේ හල්දුමුල්ලට තමයි අවම ආපදා ප්‍රමාණයක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සිද්ධි නැති තරම්. නමුත් මේ වෙලාවේ අපි මිනිස්සුන්ට දීපු පණිවිඩය තමයි අපි විපතරපත් වෙලා ඉන්න අපේ සහෝදර ජනතාවට අපි උදව් කරන්න ඕන කියන පණිවිඩයත් එක්ක විශාල ප්‍රමාණයක් අපිට ආධාර හම්බ වුණා. ඉතින් ඒක අපේ රවින්ද්‍ර බණ්ඩාර මහත්මයා සහෝදරයා අපිට ඒ සඳහා අවශ්‍ය උපදෙස් තාමක පෙන්වීම ලබා දුන්නා. මේ ටික නිරන්තරයෙන් සම්බන්ධීකරණය කරගෙන අපිට මිනිසුන්ට දීපු පණිවිඩයත් එක්ක මේ වෙනකොට විශාල බාහන ප්‍රමාණයක් හල්දුමුල්ල ප්‍රාදේශ සභාව වෙත ලැබෙමින් පවතින අවස්ථාවක්. ඒකට අපි මේක දිස්ත්‍රික්ක මට්ටමින් කතා කරලා බැලුවා. මේක කොහොමද මේක දෙන්න ඕනි කියන එක. ඉතින් වෙනදාට වැඩිය මිනිසු තුළ විශ්වාසයක් තියෙනවා. මේ මිනිසු ලබා දෙන සානාධාරය නිවැරදිව අදාළ පුද්ගලයා සුදුසු පුද්ගලයාට ලබා දෙයි ලැබෙයි කියන විශ්වාසෙත් එක්ක තමයි අපිට මේ මිනිසු මේ ආධාරය අපිට ගෙනලා දෙන්නේ. ඉතින් මේ විශ්වාසයේ අපේ ඕපරණගම ප්‍රාදේශ සභාපති අපේ ජනදා සහෝදරයා තාවුරු කරා වගේ අපිට මේ විශ්වාසය තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි බලමු අපිට මේකෙන් මේක ආදර්ශයකට අරගෙන අපේ ශක්තිය අපි මිනිසුන්ගේ තියෙන ශක්තිය අපි සියලු දෙනාම එකතු කරගෙන මේ රට හදන වැඩ පිළිවෙල අපි ඉස්සරහට ලස්සනට කරගෙන යමු කියන එක මම නැවතත් අපේ හල්දුමුල්ල ප්‍රදේශයේ අපේ සියලුම ජනතාවට තාමත් අපිට බඩු පාණ්ඩ විහාරස්ථාන වලින් ලැබෙමින් පවතිනවා. මේ සියලු දෙනාටම මේ අවස්ථාවේදී ගෞතම මහා සංඝරත්නය ඇතුළු සියලු දෙනාටම මගේ ස්තුතිය මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න මේක අවස්ථාවක් කරගන්න බොහෝ